welcome back to Catchy Girl YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එක විශේෂයෙන්ම මේ දවස්වල O level ලියලා ගෙදරට වෙලා ඉන්න ළඟිලා මල්ලට තමයි මම අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා හිත ඉන්නවා නම් මම A level වලට මොනවද කරන්න කියලා මොන subject stream එකේ හරහාද මම ඉස්සරහට ඉගෙන ගන්න කියලා අන්න එහෙම ප්‍රශ්නකින් ඉන්න අය සහ තීරණයක් ගන්න බැරුව ඉන්න අය අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි බලමු මොනවද අපේ ලංකාවේ ඇතුලේ අපිට ඉස්කෝලේ A level හදාරන්න තියෙන subject streams මොනවද කියලා. එතකොට අපි ගත්තොත් මුලින්ම අපිට මතක් වෙන්නේ biology තියෙනවා, ඊළඟට maths තියෙනවා, ඊට පස්සේ art, commerce සහ technology. මෙන්න මේ විෂය ධාරා පහ යටතේ ඔයගොල්ලන්ට පුළුවන් උසස් පෙළ හදාරලා ඔයාලට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න. ඉතින් සමහර වෙලාවට ගොඩක් අය තීරණය කරනවා මම බයෝ කරනවා මම maths කරනවා එහෙම කියලා. ඒක හරිද නැද්ද කියලා තමන් ඇත්තටම ඒක තමන්ම තීරණය කරන්න ඕන. කවුරුත් කියන පළියට කරලා හරියන්නේ නැහැ. අන්න ඒකයි මම කියන්නේ ගොඩක් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද ලියන්න කරගන්නේ කියලා. ඉතින් මම කියවනේ subject streams පහක් තියෙනවා කියලා. ඒ පහෙන් ඔයාලා මම බයොලොජි කරේ. ඉතින් මම බයෝ කරපු ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ මම මේ අත්දැකීම් එකතු කරගෙන තමයි ඔයාලට මේ තීරණය ගන්න උදව් වෙන විදිහට මේ තොරතුරු ටික ගේන්න අදහස් කරන්නේ. ඉතින් අපි ගත්තොත් මොන ස්ට්‍රීම් එක හරහා අපි A level කරන්න තීරණය කරා ඔයාලට කැම්පස් වෙන අදහසක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් හොඳට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අපිට ඒ ටාගට් එකට යන්න අමාරුයි. අනිත් එක තමයි ඔයාලට මම මේ ලියාගත්තා මොනවද කියන්න ඕනේ කියලා. අපි ගොඩක් අය මේ A level subject එක තෝරගන්නවා ගෙදරයි කැමති නිසා, ගෙදරයි කියන නිසා, ඊළඟට එහා පැත්තේ ගෙදර එක්කෙනා කරපු නිසා, එහෙම නැත්නම් සමහරව අය පරිගන්න චේතනාවෙන් මම මේ අරුන්ට පේන කොහොමද මේක කරනවා මේක කරනවා එහෙම කියලා හිතලා ඊළඟට සමහර අය බයෝමැත්ස් එහෙම තෝරගන්නවා තමයි බුද්ධිමත් කියලා පෙන්වන්න ඕන නිසා සමාජයට. අන්න ඒ වගේ විවිධ හේතුන් නිසා ඒගොල්ලෝ ගොඩක් අය ඒ වගේම රැල්ලට කියන්නේ මම මගේ යාළුවා කරන නිසා මමත් කරනවා. අර තමන්ගේ හැකියාව, තමන්ගේ ආශාවන්, තමන්ගේ පොටෙන්ෂියල් එක. කියන්නේ තමන්ට කොච්චරක් දුරට කරන්න පුළුවන්ද කියන එක ගැන තේරුම් ගන්නේ නැතුව හරියට තීරණයක් ගන්න නැතුව සබ්ජෙක්ට් එක කරලා ගොඩක් අය ඒගොල්ලන්ගේ ජීවිතේ අර ඒ යන්න තිබ්බ පාරට වඩා වෙනස් පාරක් තෝරගන්න වෙනවා ඒගොල්ලන්ට. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් ඒවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් O level කරන මානසිකත්වයේ හිටියා. ගොඩක් අය O level වලට පාඩම් කරන්නේ O level විභාගෙට මාස 3ක් විතර තියෙදි තමයි ඔන්න කල්තිය බය වෙලා පාඩම් කරන්නේ. ඒ මානසිකත්වයෙන් A level වලට ගියොත් A level කොට දාගන්න අමාරුයි. මොකද A level කියන එක එහෙම මාසිකින් දෙකකින් එක්සෑම් නමුනා කියලා කොට දාගන්න බෑ. අපි ක්ලාස් යන පටන් ගත්ත දවසේ ඉඳන් A level වලට පාතියපු දවසේ ඉඳන් අපි වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්. ඒ නිසා තමන්ගේ හැකියාව සහ තමන්ගේ ආසාව හැමතිස්සෙම ආස දෙයක් කරනවා නම් තමයි හොඳ. ඉතින් අපි ගත්තොත් දැන්ට තාම O level result ඇවිල්ලා නැහැනේ. O level result එකත් ප්‍රධාන කරුණක් මේ උසස් පෙළට තමන් කරන්න ඉන්න විෂය ධාරාව තෝරගන්න. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙනවානේ සමහර එක එක සාමාර්ථ විද්‍යා විෂයට, ගණිත විෂයට මෙන්න මෙහෙම තියෙනවා නම් අපිට මෙන්න මේ සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. ඒ වගේ තියෙනවා මේ ලංකාවේ පාසල් වල එක ක්‍රමවේදයක්. ඒක අනුව තමයි ඒ ළමයා සුදුසුකම් ලැබලා තියෙනවා නේ විෂය ධාරාව හදාරන්න සමහර සබ්ජෙක්ට්ස් වලට. ඉතින් ප්‍රධාන වශයෙන්ම O level results තමන්ට එන O level results බලන්න. ඒ තමන් කැමති දේ කරන්න සුදුසුකම් තියෙනවද කියලා. එහෙමයි කියලා දැන් තමන් බයෝ හරි මැත්ස් හරි කරන්න ආසාවෙන් ඉන්නවා නම් විද්‍යාවට ගණන් වලට ඒකක් නැහැ මට මේක කරගන්න බැරි වෙයි කියලා හිතලා ඒක නොකර ඉන්නවා නම් ඒකත් මේ මෝඩ වැඩක්. සමහරව තමන්ට E9ක් ආවා කියලාත් බයෝ මැත්ස් කරලා එක්සෑම් අවුල් කරගත්ත අය ඕන තරම් ඉන්නවා. මොකද O level වලට E9ක් ගත්ත කියලා බයෝ මැත්ස් වලට අනිවාර්යෙන් E3ක් එන්නේ නැහැ. ඒකට තමන් වැඩ කරේ නැත්තම් කොහොමවත් එන්නේ නැහැ. එහෙමයි කියලා අපි O level අඟුලි සාල්ට් එකක් තිබිලා ඒකෙන් වලට E3ක් ගන්න බෑ කියලා කියන්නත් බෑ. එහෙම E3ක් අරගෙන මෙඩිසින් ඉන්ජිනියරින් දීපුවන ඕන තරම් ඉන්නවා E9ක් ගන්නේ නැතුව. ඒ නිසා අපි කොයි වෙලාවකවත් O level ප්‍රතිඵල වලින් අපේ ඔළුව උඩුම්මවා ගන්න හොඳ නැහැ. ඒ වගේම අවතක්සීරු කරගන්නත් හොඳ නැහැ. එතකොට ඊළඟට
ඕලෙවල් රිසල්ට් එකට පස්සේ අපි බලන්න ඕන දේ තමයි අපි කැමති දේ මොකක්ද කියලා. අපි ඉස්සරහට කවුරු වෙන්නද කැමති, මම කරන්න කැමති දේ මොකක්ද, ආස දේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක තීරණය කරාට පස්සේ අපි හිතන්න ඕනේ දැන් මම මේ සබ්ජෙක්ට් එක කරනවා නම්, මම මේකට ආසයි, මම මේක කරනවා නම් මම ඊළඟට කොහෙටද යන්නේ ඉන්නේ කැම්පස් එක. ලංකාවේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකටද, එහෙම නැත්නම් රජයකටද, එහෙම නැත්නම් මම A-level කරලා ඉවර වෙලා පිටරට අධ්‍යාපනයකට යනවද? ඒවා ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේවා හිතුවට පස්සේ ඔයාලට පුළුවන් දැන් තමන් දන්නවනේ තමන් ආස දේවල් තියෙනවා කියලා. අනිවාර්යෙන් කොලයක් ගන්න. කොලයක් අරගෙන නෝට් ඩවුන් කරගන්න. තමන් ආස සබ්ජෙක්ට් එක මොකක්ද? සබ්ජෙක්ට්ස් එකක් නෙමෙයි දෙකක් තියෙන්න පුළුවන්. ඒ අදාළ සබ්ජෙක්ට්ස් වලට තෝරගන්න. මෙන්න මෙහෙම කැම්පස් තියෙනවා. මෙන්න මේ කෝස් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ අඳුරන යාළුවෝ වෙන්න පුළුවන්, යාළුවන්ගේ අක්කලා අයියලා වෙන්න පුළුවන්, නෑදෑයන්ගෙන් කවුරු හරි වෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට්ස් කරන අයියලා අක්කලාගෙන් ඔයාලට පුළුවන් වැඩිදුර විස්තර අහගන්න. අක්කේ මම මෙහෙම කරොත් මට කොහොමද කොයි එකටද යන්න පුළුවන්, මට මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා, මම මේක කරොත් මට පුළුවන්ද? ඒ වගේ තොරතුරු හොයාගන්න. ඒ වගේම අද තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ YouTube එකේ එහෙම නැත්නම් වෙන Google search කරලා ඔයාලට ඒ අදාළ කරන courses ගැන, ඔයා යන්න කැමති තැන් ගැන, කැමති කැම්පස් එක සහ කැමති ජොබ් එක, මේවා ගැන ඕන දෙයක් ගැන ඔයාලට තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම නෝට් ඩවුන් කරගන්න වෙන ඔළුවේ තියෙනවා, නෝට් ඩවුන් කරගන්න ඕනේ නැහැ. ඒක ඔයාලා පුළුවන් තරම් ඒව සඳහන් කරගෙන. දැන් කෙනෙක් ඉන්නවා නම් මම බයෝද මැත්ස්ද කරන්නේ, ඒ වගේ සබ්ජෙක්ට් දෙකක් අතර දෝලණය වෙනවා නම්, මට හිතා ගන්න බැරුව ඉන්නවා නම්, කවුරුත් කියන පරිවට ආගෙදර අම්මා තාත්තවත් එහා ගෙදර ආච්චිවත් ඒ කවුරුත් කියන පරිවට කරන්න යන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ තරම ගැන දන්නේ ඔයා. ඒ නිසා ඔයා හොඳට හිතලා බලලා තීරණය කරන්න. අනිවාර්යයෙන් මොනවාද ඔයාලා මේ O-level exam එකකින් පස්සේ A-level exam එකට කරන්න යන subject stream එක කියලා. ඉතින් මේ මොන subject stream එකක්වත්, මොන විෂය ධාරාවක්වත් මේ අඩුයි, මේක ගොඩක් වැඩි, ඒ කියන්නේ මේක හොඳ, මේක තමයි හොඳ, මේ කොමර්ස් හොඳ නැහැ, ආර්ට් හොඳ නැහැ, බයෝ හොඳ නැහැ, එහෙම කියන්නේ නැතුව, කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව තමන් ආස දේ කොහොම හරි කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන් ආස නැත්තම් කවුරුත් කියන බලියට කරන්න එපා. ඒක තමයි මගේ දෙන ප්‍රධාන ඇඩ්වයිස් එක. මොකද තමන් ආසාවෙන් දෙයක් කරනවා නම් ඒ දේ හරියට කරගන්න පුළුවන්. මොකද හිතේ ආසාව, ඒ සබ්ජෙක්ට් එකට තියෙන කුතුහලය, ඒ ඔක්කොමත් එක්ක ඔයාලගේ සීන හැබෑ කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මතක ඇතුව මොකද්ද කරන්න ඕනේ? ඔයාලගේ කැමැති, ඔයාලගේ හීනේ ඔයාලා තේරුම් ගන්න. අනිත් අය කියන දේවල් අහන්නේ නැතුව. ඊළඟට මට කියන්න ඕන ප්‍රධාන දෙයක් විදිහට තිබ්බා, ඔයාලා මේ දැන් තාම රිසල්ට් ඇවිල්ලා නැහැනේ. තාම කැම්පස් එකේ ගොඩක් අය මේ කැම්පස් එකේ ගොඩක් අය දැන් O-level ලියුම් ගමන් ක්ලාස් යනවා. ඉතින් ඔයාලා ක්ලාසස් වලට ගිහිල්ලා බලන්න. මේ සර් හරියන්නේ නැත්නම් වෙන ඒවට ගිහින් බලන්න. ඒ වගේ Tamanට මේ ක්ලාසස් වලට ගිහිල්ලා බලන්න පුළුවන් එක සබ්ජෙක්ට් වලට. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් අපේ මම බයෝ කරපු කෙනෙක් විදිහට මම කෙමිස්ට්‍රි, බයෝ සහ ෆිසික්ස් නේ කරේ. ඒවයි පළවෙනි පාඩම් වලට ගියා කියලා අපිට තීරණය කරන්න බෑ. මට පුළුවන් ෆිසික්ස්, මට පුළුවන් කෙමිස්ට්‍රි එහෙම කියලා. මොකද ගොඩක් සබ්ජෙක්ට්ස් වල පළවෙනි පාඩම හරිම ලේසි. ඒකෙන් අපිට මයින්ඩ් බෑ මට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඒව ගැන තව අවධානය යොමු කරලා ඔයගොල්ලෝ හොඳට හිතලා බලලා ඔයාලගේ අනාගතේ සාර්ථක වෙන විදිහට තීරණයක් ගන්න කියලා මම ඔයාලට මතක් කරන ගමන් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.